මානෙල් හෙට්ටිආරච්චි. ඔව් නෝනා. ගම මාතලේද? ඔව් නෝනා. නාගමු ඉස්කෝලේ නේද වැඩ කරේ? ඔව් නෝනා. මානෙල් අම්මා සඳලි. 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 මානෙල් අම්මා ඊට පස්සේ බඩගිනි එපා. මෙන්න මේ ජනේ ළඟට එන්න. මං කෑම එකක් දෙන්න. බඩගින්න ඉගෙන ගන්න බෑනේ සඳලියෝ. සඳලි කාලා ආවේ බොරු කියන්න එපා. මේ කාලා ඉන්න. මානෙල් අම්මා විජාට කාලේ යන්න දරුවෝ. ඉස්කෝලේටම සතුටුයි. මටත් සතුටුයි. ඒ දුකයි. එහෙදි බඩගිනි වුණාම කවුද සඳලිව බලාගන්නේ? සඳලි හොඳට ඉගෙනගෙන දොස්තර නෝන කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට මං වයසයි. ඔයා මට බෙහෙත් දෙන්න ඕනේ. පළවෙනි පත්වීම ලැබුණාම මම මානෙල් අම්මා බලන්න ඉස්කෝලේට ආවා. මානෙල් අම්මා එහෙ නෑ කිව්වා. පස්සේ ගෙවල් දිහාටත් ගියා. ඔයාලා ගෙවල් අතරලා ගියා කියලා කිව්වා. ඒත් අන්තිමටම අද අපි දෙන්න ආයේ හම්බුණා. මානෙල් අම්මා කිව්ව විදිහට මම ડોක්ටර් කෙනෙක් වුණා. එදා මානෙල් අම්මා දීපු කෑමවල රස මට තාම මතකයි. දශක රසක් පුරා රස මතකරන්දූ පියන්නේ සපේ මව්වරුන්ගේ දින පැතුම. උතුම් මව්වත්කමෙන් ලොව හැම දරුවෙක්ටම රස මතක පිරුණු ආදරයක් ලබා දුන් සියලු මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා.